Hello. කොහාටද යන්නේ? කේවනි තට්ටුවටද යන්නේ කියලා බොත්තම බොය නැත්තේ මොකද? දන්නවද? මං තමයි සොංගි. කවදා ඉඳලාද මගේ පස්සෙන් යන්න ගත්තේ? කොහොමද මෙච්චර ඉක්මනට මම පදිංචිට ආපු තැනත් හොයාගත්තේ? මොකක්ද වෙන්න ඕනේ? මගේ අත්සන ඕනේද? එහෙම නැත්නම් මගේ ෆොටෝ එකක්? බලුවම නම් වයසත් අඩු වෙන තිය හොඳ තරුණ කාලේ කියලා පේනවා. හැබැයි උට ඉගෙන ගන්න නැතව ගොඩාක් දේවල් තියෙනවා. කසාය බීපු ගොළුවා වගේ ඉන්නතෝ මොන හරි කියනවකෝ. මාව අතරිනවද? Oops. Oh, sorry. ඇමරිකාවේ කිව්වනේද ඉගෙන ගත්තේ පොඩ්ඩක් අතින් ඉල්ලුවම මොකද හැසිරෙන්නේ? ඇමරිකාවේ එනකොට යාළුවෙම හිටියේ නැත්තම්. ඇමරිකාවේදී මට යාළුවෝ හිටියේ නැහැ. ඒකට මම ඇමරිකාවේද කොරියාවේද වෙන ඕනිම රටකට ගියත් මට නම් ඕනිතර යාළුවෝ ඉන්නවා. ගණන් කරගන්නත් බෑ. තව දෙයක්. මං වගේ මැනේජර් වෙනවා කියලා කවදාවත් කියලා නැහැ. මාව එහෙම අඳුන්වලා දෙන්නත් එපා. ඔයාලට කීයද ඕනේ? මං වාට කිව්වනේ. ඒකට මං කැමති නැහැ. දන්නේ තාමගේ හැටි. ඔහොම ඉන්න. මට ටිකක් කතා කරන්න ඕනේ. මොකද? පාස්වර්ඩ් එක ගන්න හදන්නේ. ඉතින් ගහන්න. මං කොහොමද ඔයාගේ කමතික තියාගෙන මගේ ගෙදර එකත් අමතක වෙද්දි? දෝ මැනේජර්. ඔහොම කතා කරන්න එපා. එපා කිව්වනේ. කියනවද? මොකද්ද? කොහොමගේ සපත්තු දෙක? සපත්තු? මං කොහොමද දන්නේ? සපත්තු දෙක විතරක් නැති උනේ කොහොමද අනික් බඩු ඔක්කොම තියෙද්දි? ඒක තමයි ඔළුව නරක් වෙච්ච අයට උදව් කරනකොට මම පරිස්සම් වෙන්න ඕන කියන්නේ. මං ඒ ගැන දන්නේ නැහැ. එහෙනම් ඉතින් සපත්තු දෙක දිහා බලන් හිටියේ. හැබැයි දැන්වත් ඔය මේ වැඩේ නවත්තන්න ඕනේ. එදා මට අමාරු වෙලා මාව හොස්පිටල් එකකට යද්දි මං හිතුවා හොඳ කෙනෙක් කියලා. ඒ නිසාද මෙහෙම සලකන්නේ? ඔයා මේ මොනවද කියන්නේ කියලා? ගෑනු ළමයිගේ සපත්තු අරගත්තට ඒවට දාන්න පුළුවන්ද? මං කිව්වනේ ඒක අරන් ගියේ නැහැ කියලා.